අධික ඔසප් වේදනාව සාමාන්‍ය තත්ත්වයක්ද? එන්ඩෝමෙට්‍රියෝසිස් කියන රෝගය. සමාජයේ බහුලව දකින්න තියෙන බොහෝම වේදනාකාරී රෝගයක්, කාන්තාවන්ගේ සුලභව දකින්න තියෙන රෝගයක්, ඒ වගේම රෝග විනිශ්චයට ගොඩක් කල් යන රෝගයක්. කාන්තාවක් විදියට ඔබ අහලා ඇති සමහර වෙලාවට කියනවා අයියෝ ඕක පීරියඩ් පේන් එකක් විතරයි, ඕක ඔසප් වීමේදී එන පොඩි වේදනාවක් විතරයි, පැනඩෝල් පෙත්තක් බොන්න ඉවසන්න කියලා. හැබැයි යම්කිසි කාන්තාවකට ඔසප් වීමේදී වේදනාවක් එනවා නම් ඔවුන්ට රැකියාවට යන්න බෑ, ඔවුන්ට ඉස්කෝලේට යන්න බෑ, ගොඩාක් මානසික ආතතියක් එනවා නම් මේක ඔසප් වීමේදී ඇතිවන වේදනාව විතරක් නෙමේ, මේක රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. මේ රෝගී තත්ත්වය එන්ඩෝමෙට්‍රියෝසිස් වෙන්න පුළුවන්. එන්ඩෝමෙට්‍රියෝසිස් කියන රෝගී තත්ත්වය ලෝකේ බහුලව දකින්න තියෙනවා. අපි කියනවා රීප්‍රොඩක්ටිව් ඒජ්, නැත්නම් ප්‍රජනක වයසේ ඉන්න කාන්තාවන්ගෙන් 10න් එක්කෙනෙක්ට මේ රෝගය තියෙන්න පුළුවන් කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් කාන්තාවෝ නිහඬව සයිලන්ට්ලි මේක වේදනාව විඳිනවා, හරියට රෝග විනිශ්චයක් නැතුව. ගොඩක් කාන්තාවන්ගේ අවුරුදු 10ක් විතර ගියයින් පස්සේ තමයි රෝග විනිශ්චයකට එන්නේ එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගය තියෙනවා කියලා. මොකද්ද එන්ඩෝමෙට්‍රියෝසිස් කියන රෝගයෙන් අදහස් කරන්නේ? එන්ඩෝමෙට්‍රියෝසිස් කියලා කියන්නේ ඔබේ ගර්භාෂයේ ඇතුලේ තියෙන බිත්තියේ පටක වෙනත් ස්ථානවල පිහිටිලා තිබීම. ෆැලෝපියන් නාලේ වෙන්න පුළුවන්, ඩිම්බකෝෂවල වෙන්න පුළුවන්, සමහර කාන්තාවන්ගේ මුත්‍රාශයේ බඩවැල්වල මේ පටක පිහිටිලා තියෙන්න පුළුවන්. එතකොට හිතන්න ඔබ ඔසප් වෙනකොට ඔබේ ගර්භාෂයේ ඇතුළු බිත්ති වලින් ඒ ලේ වහනය වෙලා යෝනි මාර්ගය හරහා එළියට එනවා. හැබැයි ඒ පටකම ශරීරයේ වෙනත් තැන්වල තියෙනකොට ඒවයිනුත් ලේ වහනය වෙනවා. හැබැයි ඒවා පිටතට එන්න විදිහක් නැහැ. ඒවා එතනම රැඳිලා ලොකු වේදනාවක් එන්න පුළුවන් ඔබට. මේ රුධිරය එකතු වෙන එක තමා සමහර වෙලාවට ඩිම්බකෝෂවල චොක්ලට් සිස්ට් කියලා ඔපරේෂන් කරන්නේ. මේ එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගයේ රෝග ලක්ෂණයක්. එන්ඩෝමෙට්‍රියෝසිස් කියන රෝගයෙන් අදහස් කරන්නේ නෑ මේක බෑඩ් පීරියඩ් එකක් පමණයි කියන එක. මේක දීර්ඝකාලීනව පවතින රෝගී තත්ත්වයක්. ඔසප් වීමේදී අධික වේදනාවක් එනවා. ඊටත් අමතරව සරුභාවයට ගොඩාක් බලපාන්න පුළුවන්. මේක කාන්තාවකගේ වැඩිවියට පත් වෙලා ඉඳන් ආර්තව හරණය වෙනකම් මේ මුළු කාලය ඇතුළතම දකින්න පුළුවන් රෝගී තත්ත්වයක්. මොනවද එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගයේ තියෙන රෝග ලක්ෂණ? පළවෙනියට දරාගත නොහැකි අධික වේදනාවක් එනවා ඔසප් වීමේදී. එතකොට ඔබ රැකියාවට යන්නේ නෑ, ඔබ ඉස්කෝලේ යන්නේ නෑ, සමහරලාට පාටි එකකට යන්න බෑ. එච්චරට වේදනාවක් එනවනම් ඒක අසාමාන්‍ය තත්ත්වයක්. දෙවනියට ඔසප් වීමේදී අධික ලෙස රුධිරය වහනය වෙනවනම්, ඔබට සනීපාරක්ෂක තුවා ඉක්මනින් මාරු කරන්න වෙනවනම්, ඔබ ගොඩාක් රුධිරය වහනය වෙනවා, ඔබේ ඇඳුම් වලත් රුධිරය ගෑවෙනවනම් මේක අසාමාන්‍ය තත්ත්වයක්. තුන්වෙනියට ඔබට දීර්ඝකාලීනව පවතින යටිබඩේ වේදනාවක් හරි කුන්දේ වේදනාවක් හරි තියෙනවනම්, ඊටත් අමතරව ඔබ ලිංගිකව එකතු වෙනකොට අධික වේදනාවක් එනවනම්, විශේෂයෙන්ම ඩීප් පෙනිට්‍රේෂන් වලදී අධික ලෙස වේදනාවක් එනවනම් මේක එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගී තත්ත්වය විය හැකියි. තවත් දෙයක් තමා ඔබ මල පහ පිට කරනකොට හෝ මුත්‍රා පිට කරනකොට ඔසප් වෙලාවේදී අධික වේදනාවක් එනවනම් මේක එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගය වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ 20%ක් විතර කාන්තාවන්ට මේ කිසිම රෝග ලක්ෂණයක් නොතිබෙන්න පුළුවන්. හැබැයි එන්ඩෝමෙට්‍රියෝසිස් තියෙන කාන්තාවන්ගේ සරුභාවය නම් අඩුවක් වෙන්න පුළුවන්. ඔවුන්ට ගැබ් ගැනීමක් ගන්න බොහොම අමාරු වෙන්න පුළුවන්. ඇයි මේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන රෝගයේ විනිශ්චයට මෙච්චර කල් යන්නේ? එක හේතුවක් තමා අපි සාමාන්‍යයෙන් සමාජයක් විදියට පුරුදු වෙලා තියෙනවා ඔසප් වේදනාව සාමාන්‍යකරණය කරන්න. පීරියඩ් පේන් is normalized වෙලා තියෙනවා. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් ඔසප් වීම ගැන සමාජයේ කතා කරන්නේ නැති මාතෘකාවක් වීම. තවත් හේතුවක් තමා එන්ඩෝමෙට්‍රියෝසිස් කියන රෝගය ගැන සමාජයේ දැනුම අඩු වීම. එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගී තත්ත්වයට ප්‍රතිකාර ක්‍රම බොහොමයක් තියෙනවා. බෙහෙත් වර්ග තියෙනවා, හෝමෝන තියෙනවා, ඊටත් අමතරව ඔපරේෂන් වර්ග තියෙනවා. වැදගත් වෙන්නේ ඔබ නිසි වෙලාවට සුදුසු වෛද්‍යවරයෙක් හමුවීම. මේකෙන් ඔබට කොම්ප්ලිකේෂන්ස් ගොඩක් අඩු කරගන්න පුළුවන්.
ඉතින් මතක තියාගන්න ඕනේ ඔබට අධික ලෙස ඔසප් වේදනාවක් එනවනම් ඔබ ලිංගිකව එකතු වෙනකොට ගොඩාක් වේදනාවක් එනවනම් ඔබේ දෛනික ජීවිතයට බාධාවක් වෙනවනම් ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි මේක රෝගී තත්ත්වයක් මේක එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගී තත්ත්වය විය හැකි කියලා.